ලෝකයේ තියෙන ඕනෙම දෙයක් අපිට විනාශ කරන්න පුළුවන්ද? හිතන්න ඔබ ලියුමක් ගින්නට දාලා පුච්චනවා කියලා. ඒ ලියුම පොඩ්ඩ වෙලාවක් යද්දී අළු වෙනවා. එහෙම නැත්නම් විනාශ වෙනවා. නමුත් භෞතික විද්‍යාවට අනුව ඒ ලියුම සම්පූර්ණයෙන්ම විනාශ වෙන්නේ නැහැ. ඒ තිබුණු අංශ සහ ශක්තිය විශ්වයේ වෙනස් ස්වරූපයකින් පවතිනවා. ඒ අංශ සියල්ලම පිට එකතු කරගන්න පුළුවන් නම් න්‍යායාත්මකවම ඒ ලියුම තිබුණු විදිහටමයි හදාගන්න පුළුවන්. විද්‍යාවේදී මේකට කියන්නේ තොරතුරු සුරැකීමේ නියමය. එහෙම නැත්නම් කන්සර්වේෂන් ඔෆ් ඉන්ෆර්මේෂන් කියලා. ඒ කියන්නේ විශ්වයේ කිසිම තත්ත්වයක් සම්පූර්ණයෙන්ම මකලා දාන්න බෑ. හැබැයි මේ නියමයේ බිඳවැටෙන තැනක් තියෙනවා. ඒ තමයි කළු කුහර. කළු කුහරයක් කියන්නේ අතිවිශාල ගුරුත්වාකර්ෂණයක් තියෙන ආලෝකයකට පවා පලා යන්න බැරි තැනක්. හිතන්නේ යම් වස්තුවක් කළු කුහරයක් ඇතුළට වැටුණා කියලා. භෞතික විද්‍යාවේ ගැටලුව පටන් ගන්න මෙතනදී. විශ්වයේ කිසිම තත්ත්වයක් විනාශ කරන්න බෑ. ඒ වගේම කළු කුහරයක ස්වභාවය ගත්තොත් කළු කුහරයක් ඇතුළට ගිය දෙයක් ආයෙ එළියට එන්නේත් නැහැ. එතකොට අර වස්තුවේ දත්ත වලට මොකද වෙන්නේ? 1970 ගණන් වලදී ස්ටීවන් හොකින් හොයාගත්තා කළු කුහර සදහටම පවතින්නේ නැති බව. ඒවා කාලයත් එක්ක වාෂ්ප වෙලා අන්තිමේදී සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ මේකයි. කළු කුහරයක් නැති වෙලා යනවා නම් ඒ ඇතුළට ගිය දත්ත වලට මොකද වුනේ? ඒවත් කළු කුහරයත් එක්කම විශ්වයෙන් මැකිලා ගියාද? එහෙම වුණොත් භෞතික විද්‍යාවේ මූලිකම නියමයක් විදවැටෙනවා. විද්‍යාඥයන් මේක හඳුන්වන්නේ බ්ලැක් හෝල් ඉන්ෆර්මේෂන් පැරඩොක්ස් එක විදිහට. මේකට තියෙන අලුත්ම සහ පිළිගත හැකිම විසඳුම හරිම පුදුම සහගතයි. විද්‍යාඥයෝ දැන් විශ්වාස කරන්නේ වස්තුවක් කළු කුහරයකට වැටුණාට ඒක තොරතුරු කළු කුහරය ඇතුළට යන්නේ නැහැ කියලා. ඒ වෙනුවට දත්ත කළු කුහරයේ ධාරයේ එහෙම නැත්නම් ඉවෙන්ට් හොරයිසන් එකේ සටහන් වෙනවා. හරියට පරිගණකයක දත්ත හાર્ඩ් ඩ්‍රයිව් එක සටහන් වෙනවා වගේ කළු කුහරයේ මතු පිට විශ්වයේ දත්ත ගබඩා වෙනවා. ඒක හින්දා කළු කුහරයක් කියන්නේ විනාශ කරන තැනක් නෙවෙයි විශ්වයේ දත්ත ගබඩා කරගන්න තැනක් කියලා තමයි දැන් විද්‍යාඥයන් හඳුන්වන්නේ. විශ්වය කියන්නේ අපි තවමත් සම්පූර්ණයෙන්ම තේරුම් නොගත් අභිරහසක්. කළු කුහර ගැන කතා කරන මේ පරීක්ෂණ හරහා අපිට දැනගන්න ලැබෙන්නේ මේ විශ්වයේ කිසිම දෙයක් අපතේ යන්නේ නැති බව සහ සෑම දෙයක්ම දත්තයක් ලෙස කොහේවත් සටහන් වෙන බවයි. මේ වගේ තවත් විද්‍යාත්මක කරුණු දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙන බලාපොරොත්තුෙන් අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට සුබ දවසක්.